හලෝ යාළුවනේ කොහොමද ඉතින් අද කාලේ ඉන්ටර්නෙට් එක පැත්තට ගියොත් හැමෝම කියන්නේ එකම දෙය. අයියෝ AI ඇවිත් අපේ රස්සාව ඔක්කොම ඉවරයි. අපි පාරට වැටෙනවා කියලා. සමහරු හිතන් ඉන්නේ ටර්මිනේටර් ෆිල්ම් එක වගේ රොබෝලා ඇවිත් ලෝකෙම අල්ලගනීවි කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙමෙයි. AI නිසා පරණ රස්සා නැති වෙනවා වගේම අපිට හීනකින්වත් හිතන්න බැරි අලුත් පට්ටාතල් රස්සා ගොඩක් හැදෙනවා. අද අපි කතා කරන්න යන්නේ අනාගතයේ AI නිසා ලෝකෙට එන්න තියෙන ඇහුවම පිස්සු හැදෙන අලුත්ම රැකියා 7ක් ගැන. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න මොකද අනාගතේ ඔයාගේ රස්සාව මේකින් එකක් වෙන්න. අංක 1 AI විස්පර්. දැන් AI කොච්චර ස්මාර්ට් වුණත් සමහර වෙලාවට වැඩ කරන්නේ හරියට අවුරුදු 5ක පොඩි ළමෙක් වගේ. ඔයා AI එකට කිව්ව මට කෙසෙල් ගහක ඉන්න අලියෙක් අඳින්න කියලා ඌ සමහර විට අලියාගේ ඔළුවේ කෙසෙල් ගහක් තියෙනවා අඳීවි. එතකොට තමයි AI විස්පර්ලා ඕනි වෙන්නේ. මේගොල්ලන්ගේ රස්සාව තමයි AI එකට තේරෙන භාෂාවෙන් ආදරෙන් විධාන දෙන එක. හරියට පුතේ මෙහෙම නෙමෙයි අලියා ගහේ ඉන්න ඕනි. ගහ අලියාගේ ඔළුවේ නෙමෙයි කියලා AI එකට තේරුම් කරලා දෙන එක. අනාගතයේ ලොකු කම්පැනි වලට මේ වගේ AI එකත් එක්ක පෙම්බස් දොඩවන අය ලෝකෙ පඩි දීලා ගන්නවා ෂුවර්. අංක 2 AI තෙරපිස්ට්. ඔයා හිතන්නේ මිනිස්සුන්ට විතරද ස්ට්‍රෙස් එන්නේ? නෑ යාළුවනේ. AI එකක් දවසම මිනිස්සුන්ගේ ප්‍රශ්න අහලා ඒවට උත්තර දීලා උන්ටත් එපා වෙලා. හිතන්නකෝ AI එකක් එකපාරටම අනේ මට මහන්සි බං මට වැඩ කරන්න බෑ මට රීස්ටාර්ට් එකක් ඕනි කිව්වා කියලා. අන්න එදාට AI එකට කවුන්සිලින් දෙන්න AI තෙරපිස්ට්ලා ඕනි වෙනවා. හරි දැන් අඬන්න එපා අපි කෑෂ් එක ක්ලියර් කරමු. ඔක්කොම හරියයි කියලා AI එකේ හිත හදන්න වෙනම මනෝවෛද්‍යවරු අනාගතේ බිහි වෙනවා. හිතන්නකො රොබෝ කෙනෙක්ට උපදෙස් දීලා සල්ලි හොයන්න පුළුවන් නම් කොහොමද ගැම්ම කියලා. තුන්වෙනි රස්සාව රොබොට් බේබි සිස්ටර්. අනාගතයේ ගෙවල් වල වැඩ කරන්න අතු ගන්න උයන්න වෙනම රොබෝලා ඉන්නවා. හැබැයි මේගොල්ලන්ගේ සමහර වෙලාවට පිස්සු කෙලිනවා. උදාහරණයක් විදිහට රොබෝ ගෙදරස් කරන ගමන් ගෙදර ඉන්න පූසාව කුණුකට දැම්මොත් එහෙම අන්න ඒ වගේ වෙලාවට මේ රොබෝලා කරන වැඩ අධීක්ෂණය කරන්න උන්ව බලා ගන්න වෙනම කෙනෙක් ගෙවල් වලට ඕනි වෙනවා. ඒ කියන්නේ රොබෝලා අපිව බලා ගන්නවා නෙමෙයි අපිට සිද්ධ වෙනවා රොබෝලා බලා ගන්න. මේක හරියට දඟලන පොඩි ළමෙක් බලා ගන්නවා වගේ වැඩක් වෙයි. අංක 4 බොරු අල්ලන AI ඩිටෙක්ටිව්. දැන් කාලේ ඩීප් ෆේක් වීඩියෝ AI වලින් හදපු බොරු පින්තූර කොච්චර තියෙනවද? අනාගතේ මේක තවත් වැඩි වෙනවා. ජනාධිපතිවරණයක් කිට්ටුව කවුරු හරි ජනාධිපති අපේක්ෂකයෙක් සින්දු කියනවා වගේ හදපු AI වීඩියෝ එකක් එළියට දැම්මොත් මිනිස්සු රැවටෙනවා ෂුවර්. මේවා ඇත්තද බොරුද කියලා හොයන්න සාමාන්‍ය මිනිස්සුන්ට බෑ. ඒකට වෙනම ඩිජිටල් ෂර්ලොක් හෝම්ස්ලා සෙට් එකක් ඕනි. මේගොල්ලන්ගේ රස්සාව තමයි ඉන්ටර්නෙට් එක පුරාම ගිහින් මේක AI බොරුවක් අරක ඇත්තක් කියලා හොයලා දෙන එක. පට්ටම සාසජනක රස්සාවක් නේද යාළුවනේ. අංක 5 AI data janitor. AI ඉගෙන ගන්න ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් වලින්. හැබැයි ඉන්ටර්නෙට් එකේ තියෙන හැම දේවල්ම හොඳ දේවල් නෙමෙයි. ළඟදී එක AI එකක් කෙනෙක්ට උපදෙස් දීලා තිබ්බා පීසා එකේ චීස් ඇලෙන්නේ නැත්තම් ගම් ටිකක් ගාලා කන්න කියලා. අන්න ඒ වගේ ඉන්ටර්නෙට් එකේ තියෙන විකාර දේවල් AI එකේ මුලට යන එක නවත්තන්න මේ දත්ත පෙරලා සුද්ධ කරන්න වෙනම කසල ශෝධකයෝ අනාගතේ ඕනි වෙනවා. මේගොල්ලන්ගේ රස්සාව තමයි දවසම කම්පියුටර් එක ඉස්සරහා ඉඳන් නෑ AI පුතේ පීසා වලට ගම් ගන්න ඒක මෝඩ වැඩක් කියලා උන්ට කියලා දෙන එක. 6 human AI relationship counselor. දැන් කාලෙත් සමහරු AI chatbotලා එක්ක ලව් කරනවා නේද? අනාගතේ මේක ගොඩක් දුර ගිහින් මිනිස්සු ඇත්තරම රොබෝලා එහෙම නැත්නම් AI හැඬවල් එක්ක යාළු වෙනවා. හැබැයි ඉතින් මේ වගේ ප්‍රශ්න එනවා. හිතන්නකෝ ඔයාගේ AI ගර්ල්ෆ්‍රෙන්ඩ් එකපාරට ඔයාට රිප්ලයි නොකර හිටියොත් අන්න එතකොට ડોක්ටර් එයා දැන් මට ආදරේ නැහැ මගේ වොයිස් කමාන්ඩ්ස් අහන්නේ නැහැ කියලා අඬාගෙන යන්න වෙනම පෞල් උපදේශකවරු අනාගතේ හැදෙනවා. AI එක්ක තියෙන බ්‍රේක්අප්ස් බේරෙන එක තමයි මෙයාලගේ රස්සාව. අන්තිම රස්සාව නොස්ලෝජියා ඉංජිනියර්. අනාගතේ AI එකත් අපේ හැම වැඩක්ම ලේසි කළාම මිනිස්සුන්ට සාමාන්‍ය විදිහට ජීවත් වෙන එක අමතක වෙනවා. අතින් ලියන්නේ කොහොමද ගහක් හිටවන්නේ කොහොමද එළියට ගිහින් සෙල්ලම් කරන්නේ කොහොමද කියලා අනාගතේ අයට මතක්කේ නැති වෙන්න පුළුවන්. මෙන්න මේ වෙලාවට තමයි නොස්ලෝජියා ඉංජිනියර්ස්ලා එන්නේ. මෙයාලගේ රස්සාව තමයි ලොකු ගාණක් අරගෙන මිනිස්සුන්ට ආපහු පරණ කාලේ දේවල් අත්විඳින්න අවස්ථාව හදලා දෙන එක. මෙන්න මේකට කියන්නේ පෑන මේකට කියන්නේ කොලේ ලියන්න පුළුවන් කියලා උගන්වන්නේ අනාගතේ වෙනම ගුරුවරු ඕනි වෙනවා. හිතා ගන්න අමාරුයි නේ. ඉතින් යාළුවනේ දැක්කනේ AI කියන්නේ අපේ රස්සාව නැති කරන යකෙක් නෙමෙයි. අපිට අලුත් අවස්ථා හදලා දෙන මැජික් ලාම්පුව. ඔයාලත් මෙතනින් කැමති රස්සාව පාලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අපි YouTube එකේ subscribe කරන්න, Facebook TikTok follow කරන්න අමතක කරන්න. වීඩියෝ එකකින් සෙට් වෙමු.